Oh, අපේ චූටි බබා. අපේ චූටි බබා. චූටි බබා දැන් නැගිට්ටේ කියලා. Hai hai kìa. Hai kìa. හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න අද අපි දෙන්න ආව ලස්සන වීඩියෝ එකක් අරගෙන. අද අපි පෙන්නන්න ආවේ බබා. අද අපේ සිය තාත්තගේ කියන්නේ මගේ අප්පච්චිගේ චුටි බබාගේ සිය තාත්තගේ බර්ත්ඩේ එක. ඉතින් අපි ගොඩක් බර්ත්ඩේස් වලට පින් අතේ මොනවාම හරි වැඩක් කරන්න තමයි අපි කාගේ වුණත් ගෙදර බර්ත්ඩේ එකක් තියෙනකොට හරි විශේෂ දවසකට හරි අපිට පුළුවන් හැම දවසකම අපි කරන්නේ මේ විදියට. දිව්‍යන බබාගේ බර්ත්ඩේ එකටත් දානයක් හදලා දුන්නා. පන්සලටයි ආරණ්‍යයට දුන්නා. ඊට පස්සේ ගමේ අසරණ වයසක ලෙඩ වෙලා ඉන්න අයටත් දුන්නා. ඉතින් අදත් ඒ විදියටම අපේ සිය තාත්තගේ බර්ත්ඩේ එකට දානයක් වෙල දෙන්න කියලා තමයි අපි හදන්නේ. පුළුවන් හැම වෙලාවෙම පිනක් කරගන්න ඕනේ. ඒක විතරයි අන්තිමට අපිට ඉතුරු වෙන්නේ. Yum yum machar. Chicken. Karavila. Acharu. Kuamellu. May karal. Chutney, umbrella, chutney, umbrella. Wow, wow. Baba tahu ini mana? Wow, kian. Malu bebela. මෙහෙම කෑම එකක් ඕන නම් ඕඩර් එකක් දාන්න. කට්ටිය මෙහෙම කෑම ඕන නම් ඕඩර් කරන්න. දැන් මේ මොනවද මේ? කැකිරි. ඔන්න පරිප්පුවකුත් තියෙන අඩුවට. වාව් ඔන්න බලන්න. ඔන්න. පාර්සල් බඳින ස්ථානේ. අලවි කරන කඩේ ඉස්සරහින්. මෙන්න මේ අපි ඉන්න උදව් කරන්න. ඔක්කොම ළඟ. දුකට සැපට සනී. අවුලක් තියනවා කියලා ගන්න. කැමරා. හයයි. පාර්සල් හයයි. මෙන්න පුංචත් ඉන්නවා. ලොකු කිරි අම්මා. ඒකේ ඩබලක් දානවා. දාන්නේ වීඩියෝ කරනකොට ඉරෙනවනේ. මේ සබාදහමේ අපි කරන හොඳ නරක ඔක්කොම ලියවිලා තියෙනවා.
ඉතින් ඒක නිසා අපිට පුළුවන් වෙලාවේ පුළුවන් දවසේ අපි හිතුවා මේ විදිහේ පුංචි නෙවෙයි ඇත්තටම ලොකු පිනක් ඒක. මේ දවස්වල ගොඩාක් අසරණ වෙච්ච අය ඉන්නවා. චූටි මොකද ඒ කරන්නේ? ඉතින් එහෙම කෙනෙක්ට අපිට පුළුවන් විදියට උදව්වක් කරනවා කියන්නේ ඇත්තට මේක ලොකු පිනක්. ඉතින් අපේ ගෙදර හැමෝම එකතු වෙලා මේ දාන වැඩ ටික කරා. වීඩියෝ කරගන්න විදියක් තිබ්බෙම නැහැ. මොකද මේ පේනවනේ චූටිත් එක්ක හරිම අමාරුයි චූටියා එක්ක තොප්පි ගැලෙව්වා. ඉතින් මේ දෙයිනම් කරපු වැඩ වීඩියෝ කරලා නැහැ. ඒ වුණාට අපි දානි උයලා ඉවර වෙලා ඉුවේ මොනවද කියලා අපිටත් මතක තියෙන්න ඔයගොල්ලන්ටත් පෙන්වන්න චූටි වීඩියෝ එකක් අපි දාගත්තා. නේද බබා? ඕ බබා කොම් වැඩි පුතේ. ඒක නිසා හැමෝටම කියන්න තියෙන්නේ අවුරුද්දේ අන්තිම දවස හෙටින් අලුත් අවුරුද්දක් එන්නේ. පහුගිය අවුරුද්දට වඩා හොඳින් මේ ලබන අවුරුද්දත් හැමෝටම සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා දිව්‍යානා ෆැමිලි අපි හැමෝම ඔයගලන්ට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගෙවිච්ච අවුරුද්දටත් වඩා හොඳින් මේ අවුරුද්ද පටන් ගන්න හෙට සුබවාදී සිතුවිලි වලින් හැමෝම ඉතින් මේ අවුරුද්ද පිළිගන්න. පහුගිය අවුරුද්දේ තමන් අපි අතින් වෙච්ච වැරදි තියෙනවා නම් ඒ අඩුපාඩු හදාගෙන එන අලුත් අවුරුද්ද සතුටින් පිළිගන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් ආයෙත් ඉල්ලන්න තියෙන්නේ හැමෝම පුළුවන් වෙලාවට පුළුවන් විදියකින් තව කෙනෙක්ට වතුර උගුරකින් හරි උදව්වක් උපකාරයක් කරන්න. ඒක මේ සබාදහමේ හැමදාම ලියවිලා තියෙන ඕගොල්ලන්ට අමාරු කාලයකදී සබාදහමම ඕගොල්ලන්ට මේ දේවල් ආපහු ලබා දෙනවා. ඉතින් ඒක නිසා ඒක නිසා හැමෝම තව කෙනෙක්ට Tamanට පුළුවන් විදියට උදව්වක් කරන්න කියලා ආපහු මතක් කරනවා. අද අපි ওই පුදානේ ටික බලන්න ඔයගොල්ලොත් සතුටු වෙන්න. ඉතින් කැම ඕන කෙනෙක් ඉන්නවනම් ඕඩ එකකුත් දාන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. පරිස්සමින් සතුටින් ඉන්න. කින් එන්නම්. බයි. Say bye. 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 Bye.